බොහෝ දුර බැහැර දේශයක දරුණු නියගයක් පොළොව වෙලාගත්තේ. සශ්‍රීක කැත්වතු දූවිලි බවට පත් කරමින් සියල්ලන්ට දුක්ගෙන ආවේය. වර්ෂාව පතා මන්මුලා වූ ජනතාව වියලි බිම්කඩ පුරා දෝංකාර දෙනහඩින් දෙව්ලොවට කන්නලව කළහ. දෙව්ලොවෙහි වැඩ සිකි සිය පාරිශුද්ධියට හා යුක්තියට ප්‍රසිද්ධ වූ පත්තිනි දේවිය ඔවුන්ගේ දැඩි අයදීම් ඇසුවාය. ඔවුන්ගේ දුක්වේදනාවලින් කම්පා වූ දේවිය සිය පූජනීය සලමහි අසීමිත බලයක් ඇති බව දැන මැදිහත්වීමට තීරණය කළාය. පත්තිනි දේවිය වැඩම කරද්දී ඇගේ දිව්‍යමය බලය හේතුවෙන් අහස පවා කම්පාවී කළු වලාකුළු එක් රැස් විය. බලවන්ත අභිනයකින් එය සිය සලම්බෙන් පොළොවට පහරදුන් අතර ක්ෂණිකව මහාවැස්සක් ඇඩහැලි නිසරු බිමතැත් කළය. ජීවය දෙන ජලයෙන් ඔවුන්ගේ ලෝකය වෙනස්වීමත සමග ගම්වාසීහු ප්‍රීති වූහ. ඔවුන්ගේ කෘතඥතාව දයාබර දේවිය වෙත ගරාගියේය.